කොහමද මගේ කොල්ලනේ? ඔන්න ඉතින් අද මම ආවේ විශේෂ වීඩියෝ එකක් අරගෙන. ඔයාලා දන්නවා මම මේ ළඟදි මගේ අලුත්ම හීරෝ හංක් V4 බයික් එක ගත්තා කියලා. ඉතින් මේ වෙද්දි මම මේක අරගෙන කිලෝමීටර් 1000ක් නෙමෙයි හරියටම කිව්වොත් කිලෝමීටර් 1170ක් විතර පැදලා තියෙන්නේ. ඉතින් මේ කිලෝමීටර් ගානත් එක්ක මට මේ බයික් එක ගැන හිතුණ දේවල් ආපු ලෙඩ හොඳ නරක හැමදේම අද වීඩියෝ එකෙන් කතා කරනවා. හංක් V4 එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේක වටින වීඩියෝ එකක් වෙයි. යමු වීඩියෝ එකට. මුලින්ම අපි කතා කරමු මේකේ පෙනුම සහ සීට් එක ගැන. මේකේ රයිඩර් සීට් එක. ඒ කියන්නේ අපිට ඉඳ ගන්න තියෙන කොටස නම් ඇත්තටම සෑහෙන්න ලොකුයි. අපි හිතුවට වඩා සීට් එක දිගයි වගේම ඉඩ තියෙනවා. ඉඳ ගත්තම සැප පහසුයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා. රයිඩර්ට සැප දුන්නට පිටිපස්ස යන කෙනාට නම් මේ සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ ටිකක් ඉඩමදි වෙන්න විදිහට. ඇත්තම කිව්වොත් ඩබල් දාගෙන යද්දි පිටිපස්සේ කෙනාට පොඩ්ඩක් ඉඩමදි ගතියක් දෙනවා. ඒක තමයි සීට් එකේ මම දැකපු ලොකුම වෙනස. ඊළඟට බ්‍රේක්. මේකේ නම් කියන්න වචන නෑ මචන්. ඉස්සරහා සිංගල් channel ABS තියෙන්නේ. හදිස්සියේ බ්‍රේක් කරාට කිසිම ගැස්සීමක් නෑ. බයික් එක ලිස්සන්නේ නෑ. ABS එක නිසා ලොකු කොන්ෆිඩන්ස් එකකින් බයික් එක පදින්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ෂොක්. මම දැකපු හොඳම දෙයක්. වලවල් වල වැටුනට පිටිපස්සේ ඉන්න කෙනාටවත් ලොකුවට දැනෙන්නේ නෑ. ෂොක් ඇබ්සෝබර්ස් නම් සුපිරියටම වැඩ. ඊළඟට අපි කතා කරමු කවුරුත් අහන ප්‍රධානම දේ. ඒ තමයි තෙල්. මචං මගේ බයික් එකේ නම් සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 39යි 40යි අතර ගාණක් තමයි වැඩ කරන්නේ. හැබැයි මම අන්තිම පාර තෙල් ගහලා බලද්දි කිලෝමීටර් 42ක් විතර කරලා තිබුණා. ඉතින් ඇවරේජ් එක ගත්තම ලීටරයට කිලෝමීටර් 40ක් ෂුවර් කරන්න පුරුවන්. මේකේ තියෙන පවර් එකයි පිකප් එකයි එක්ක බැලුවම නම් මේ ෆියුවල් කන්සම්ප්ෂන් එක ගැන මම සැටිස්. කියන්න තරම් ලොකු අඩුවක් නම් නැහැ. දැන් යමු ටිකක් අවුල් තැන් වලට. මේ ස්විච් සෙට් එක. ඇත්තම කිව්වොත් රුපියල් 350 කෑලි වගේ ක්වොලිටි එකක් තමයි මට නම් ෆීල් වෙන්නේ. කිසිම හයියක් නැහැ. මම නම් මේ ස්විච් වලට රේටින් එක දෙන්නේ 10න් 2යි. මේ ප්ලාස්ටික් කෑලි, එන්ජින් ගාඩ් එහෙම එච්චරම හයියම් පාටක් නැහැ. ගොඩක් අය මට කිව්වා හංක් V4 එකේ එන්ජින් ඔයිල් ලීක් වෙන කේස් එකක් තියෙනවා කියලා. හැබැයි මම මේ කිලෝමීටර් 1000ක් පදිනකන් මට නම් තාම එහෙම කිසිම ලෙඩක් ආවේ නැහැ. එන්ජින් එක තාම සුපිරියට තියෙනවා. පොඩි වෙනසකට මම කලේ හෑන්ඩල් එකට ග්‍රිප් කවර් දෙකක් දාගත්ත එක. ඒකෙන් අතට මාර පහසුවක් දැනෙනවා දුර පදිද්දි. ඇත්තටම කිව්වොත් මම කලින් පැද්දේ FZ version 2 එකක්. ඒකට සාපේක්ෂව බැලුවම මේ බයික් එක බරෙන් වැඩි. ඒක නිසා හෙවි ට්‍රැෆික් එකේ අස්සෙන් රිංගල යන්න නම් පොඩ්ඩක් අමාරුයි. උසයි බරයි නිසා. හැබැයි නෝමල් පාරේ යද්දි බැලන්ස් එක නම් සුපිරි. බර වැඩි නිසා පාරට තද වෙලා යනවා. හුළඟටවත් හෙලවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ කිලෝමීටර් 1000 එක්ස්පීරියන්ස් එක. කියන තරම් ලොකු අවුලක් නැහැ. පොඩි පොඩි අඩුපාඩු ජීබුණට මේක සුපිරි බයික් එකක්. ඉස්සරහට මම මේකේ සර්විස් එක කරන්නේ කොහොමද? සර්විස් එකකින් පස්සේ මොකද වෙන්නේ? තව මොනවා හරි ලෙඩ આવොත් ඒ හැමදේම ඔයාලට වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට නවතිනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ජය වේවා.